සුබ දවසක් වේවා ක්‍රීඩාලෝලී හැමෝටම මෙවර ලෝක කුසලාන තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් අද පැවැත්වුණා. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානු කණ්ඩායම අතර. ඉතින් එම තරගයෙන් සුපිරි ඕවර් දෙකකට පසුව ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවර 20 අවසානයේ කඩලු 6ක් දැවී ලකුණු 187ක් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් ලකුණු ලබා ගැනීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ක්වින්ටන් ඩීකොක් පන්දු 41කින් ලකුණු 59ක් වාර්තා කිරීමට සමත් වුණා. 4 පාර 5ක් සහ 6 පාර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත් රයන් රිකිල්ටන් ලකුණු 61යි පන්දු 28කින් 4 පාර 5ක් සහ 6 පාර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත් බ්‍රේව්ස් ලකුණු 23යි පන්දු 19කින් 4 පාර සහ 6 පාරක් ඔහුගේ ඉනිමට ඇතුළත් ඩේවිඩ් මිලර් නොදෙවි ලකුණු 20ක් රැකසීමට සමත් වුණේ පන්දු 15කින් 4 පාර සහ 6 පාරක් ඔහුගේ ඉනිමට ඇතුළත් කඩොල්ල ලබා ගැනීමේදී ඇෆ්ගනිස්තානු කණ්ඩායම වෙනින් ෆරූකී ලකුණු 32කට 1 කඩොල්ලකුත් ඔමර්සායි ලකුණු 41කට කඩොළු 3කුත් කාන් ලකුණු 28ට කඩොළු 2කුත් දවා ගැනීමට සමත් වුණා. ඉතින් කඩොළු වැටීම දෙස ගත්තාම දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු කඩොල්ල ලකුණු 12 දීත්, දෙවැනි කඩොල්ල ලකුණු 126 දීත්, තුන්වෙනි කඩොල්ල ලකුණු 127 දීත්, හතරවෙනි කඩොල්ල ලකුණු 155 දීත්, පස්වෙනි කඩොල්ල ලකුණු 159 දීත්, හයවෙනි කඩොල්ල ලකුණු 187 දීත් දැවී ගියා. පිළිතුරින්ම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වේ ලකුණු 187ක් පමණයි. ඉතින් ඒ අනුව තරගයේ සම තත්ත්වයේ නිමාවට පත්වීමත් සමග සුපිරි පන්දුවාරයකට තරගය ගෙන ගියා. ඉතින් කෙසේ නමුත් ලකුණු ලබා ගැනීමේදී ඇෆ්ගනිස්තානු කණ්ඩායම වෙනුවෙන් රමනුල්ලා ගුර්බාස් පන්දු 42කින් ලකුණු 84ක් වාර්තා කිරීමට සමත් වුණේ. 4 පාර 4ක් සහ 6 පාර 7ක් සමගින් සද්රාන් ලකුණු 12යි පන්දු 10කින් 4 පාර සහ 6 පාරක් ඔහුගේ ඉනිමට ඇතුළත් රසූලි ලකුණු 15යි පන්දු 18කින් ඔම්රසායි ලකුණු 22යි පන්දු 17කින් 4 පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත් රෂිඩ් කාන් ලකුණු 20යි පන්දු 12කින් 4 පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත් කඩොල් ලබා ගැනීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් නිග්දී ලකුණු 26ට කඩොළු 3කුත්, ජොන්සන් ලකුණු 42ට 1 කඩොල්ලකුත්, රබාඩා ලකුණු 38ට 1 කඩොල්ලකුත්, ලින්ඩේ ලකුණු 39ට 1 කඩොල්ලකුත්, මහරාජ් ලකුණු 27ට 1 කඩොල්ලකුත් දවා ගැනීමට සමත් වුණා. ඉතින් කඩොල් වැටීම දෙස ගත්තාම ඇෆ්ගනිස්තානු කණ්ඩායමේ පළමු කඩොල් ලකුණු 51 දීත්, දෙවැනි කඩොල් ලකුණු 51 දීත්, තුන්වෙනි කඩොල් ලකුණු 52 දීත්, හතරවෙනි කඩොල් ලකුණු 121 දීත්, පස්වෙනි කඩොල් ලකුණු 121 දීත්, හයවෙනි කඩොල් ලකුණු 139 දීත්, හත්වෙනි කඩොල් ලකුණු 164 දීත්, අටවෙනි කඩොල් ලකුණු 169 දීත්, නවවෙනි කඩොල් ලකුණු 175 දීත්, දහවෙනි කඩොල් ලකුණු 187 දීත් දැවී ගියා. ඉතින් කෙසේ වෙතත් පළමු සුපිරි පන්දුවාරයේදී ඇෆ්ගනිස්තානු කණ්ඩායම ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුණත් දකුණු අප්‍රිකානු කණ්ඩායමටත් එම පන්දුවාරයේ අවසානයේ ලබාගත හැකි වූ කඩොල්ලක් දැවී ලකුණු 17ක් පමණයි. ඉතින් ඒ අනුව දෙවනි සුපිරි පන්දුවාරයකට තරගය ගෙන ගියා. ඉතින් දෙවනි සුපිරි පන්දුවාරයේදී මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 23ක් ලබා ගැනීමට සමත් වුණත් ඇෆ්ගනිස්තානු කණ්ඩායමට කඩොළු දෙකක් දැවී ලබාගත හැකි වූ ලකුණු 19ක් පමණයි. ඉතින් ඒ අනුව සුපිරි පන්දුවාරයකින් පසුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය අත් වුණා. ඉතින් ලෝක කුසලාන තරගාවලියේ කවුරුත් බලා සිටි තරගකාරී තරගයක් තමයි අද පැවැත්වුණේ. ඉතින් මෙම තරගයේ ජයග්‍රහණය දකුණු අප්‍රිකානු කණ්ඩායම ලබා ගැනීමත් සමග ප්‍රසාද ලකුණු සටහනේ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ස්ථානය ලබා ගැනීමට සමත් වුණා. ඉතින් අද රාත්‍රියේ පැවැත්වෙනවා තවත් තරගකාරී තරගයක්. බටහිර ඉන්දිය කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම අතර තරගය. ඉතින් එම තරගයේ තොරතුරු අපි වලට අරගෙන එන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න.